දිරුලස් 130 කෝඩයක් ආවනේ. එළුව කියන්නේ මේ අපි පර්මිෂන් අරන් නේ වීඩියෝස් කරේ. ඉතින් අපේ වැරද්ද. 5k වැටියක් කියලා මං ඇවිල්ලා උදේ කැම්පස් එකට ඇවිල්ලා කරා. හෙලෝ ගයිස්, අද අලුත් vlog එකක් තමයි ගෙනලා තියෙන්නේ. ඉතින් අද මම මේ කැම්පස් එකට ගමන් ඉන්නේ. අද 5k වැඩකුත් තියෙනවා. ඒත් එක්කම තා පොඩි වැඩක් තියෙනවා. ඉතින් අපි බලමු අද vlog එක මොකද වෙන්නේ කියලා. Been going out of my way for us, and I'm not okay. The sun ain't gon' shine all day. Can't wait to see it on your face, girl, you know. ඔයාලා මම මීට කලින් දාපු වීඩියෝ එක බැලුවා නම් ඒකේ ඩොලර්ස් 130 කෝඩයක් ආවනේ. ඉතින් ඒ ඩොලර්ස් 130 කෝඩ එකේදී කරන්න තිබුණේ පැන්ස් 11ක් හදන්න තිබුණා. ඒ පැන්ස් 11න් පැන්ස් 10ක් වගේ මං හදලා ඉවරයි දැන්. මං ඊටු පැන්නත් හදලා ඒකෙදි කරන්න තිබුණ දේවල් ගැන පොඩි රෆ් අයිඩියාවක් දෙන්නම්. මොකද ක්ලයන්ට් ගේ ලෝගෝස් වගේ දේවල් තියෙනවා. ඒ නිසා මට ඩිසයින්ස් 11න් පෙන්නන්න විදියක් නැහැ. මේ දින මං හදාගත්තු එක ඩිසයින් එකක්. ඉතින් මේකෙදි හදන්න තිබුණේ කන්ට්‍රි එකේ ෂේප් එකකින් ඩිසයින් එකක්. මට කන්ට්‍රි එකේ නම නම් හරියට මතක නැහැ. ඊට පස්සේ මේ තියෙන්නේ තවත් ඩිසයින් එකක්. ඉතින් මේකෙත් පොඩි සිම්පල් ඩිසයින් එකක් තමයි තියෙන්නේ. ඉතින් සිම්පල් ඩිසයින්ස් පහකුයි. ඊට පස්සේ ටිකක් කම්ප්ලෙක්ස් ඩිසයින් හයකුයි තමයි හදන්න තිබුණේ. I've been running for my flaws, still I'm standing 10 feet tall. Mirror, mirror, don't you lie. I can see it in my eyes. Truth gon' surface every time, even when no one's dancing with my shadow in a room full of gold. Tryna count on my regrets like the stories I told. Mama said, boy, don't sell your soul for applause, but the silence louder now than a million God. I seen kings fall quick. මම දැන් යනවා අපේ මේ කැම්පස් එකේ අසයින්මන්ට් එකක් තියෙනවා, ෂෝට් ෆිල්ම් එකක් හදන්න. ඉතින් ඒකේ පොඩි වීඩියෝස් ටිකක් ගන්න තියෙනවා. තා යාළුවෝ වගේකුත් වෙනවා. ඒ වැඩේ ඉවරයක් කරලා දාන්න දැන් යනවා කොළඹ. කොළඹ කියන්නේ ගෝල් ෆේස් එකයි ඒ හරිය ලොකේෂන්ස් ටිකක් තමයි තෝරගෙන තියෙන්නේ. ඒක ළඟ ෂොට් එකක් ගන්න ඕනේ. ඔයා නෙගටිව් ගිහලා ගන්න ඕනේ. නෑ ළඟ තමයි. ගයිස් අපේ වැඩේ යන ගමන් තියෙන. ඉතින් අපිව ගෙන් එලෙව්වා. එලෙව්වා කියන්නේ මේ අපි පර්මිෂන් අරන් නේ වීඩියෝස් කරේ. ඉතින් අපේ වැරද්ද. අවුලක් නැහැ ෂේප් එකේ වීඩියෝස් එක ගත්තා. ඔව් පර්මිෂන් දුන්නා. දැන් අපි යනවා කොහටද? ඈ? මේ ඉන්නේ විලනි, මේ ඉන්නේ ජයවි. දුරයිද? බල කොළඹ මිනිස්සු නෑ දාන්න. අපේ ෂෝට් ෆිල්ම් එක හදලා එකේ පළවෙනි දවසේ ගන්න දුන්න වීඩියෝස් ටික අරගෙන ඉවරයි. දැන් ආපහු තියන්නේ හෙට වීඩියෝස් ටිකක් ගන්න. මේ සාමාන්‍යයෙන් ටයිම් එක දැන් 7:00 විතර වෙලා. ඔයාලට වෙනනේ. ඒ කියන්නේ අර 6ක බ්ලොග් එකක ඔස්මෝ පොකට් 4 ගන්න වීඩියෝ එක තමයි මේ දාන්නේ. මම දැන් තමයි බෝඩිමට ආවේ. ඉතින් බෝඩිමට අවිල්ලා බලද්දී අර උදේ දාපු ඔෆර් එකකට ඕඩර් එක අවිල්ලා තියෙනවා. ඉතින් මම ඒක ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ ඕඩර් එක. ඉතින් මේක දවස් 4 කෝඩ එක. ඔව් අනිත් එක අපි ඔය ගල්ලත් නැහැනේ. ඔව් එහෙම කරන්න පුළුවන්. ඉතින් එහෙම කරලා තියෙන කෙනෙක්ට එක සැරේ ඔන්න ෂොට්ස් ටික ගන්න පුළුවන්. good morning guys. ඉතින් අද මුලින්ම දිනවා 5k වැඩ වගේක් ඉවර කරන්න. ඒ කියන්නේ දවස් 4 කෝඩයක් මේ අන්තිම මොහොතම එක හදන්නේ. ඊට පස්සේ තියෙනවා දැන් අර ඊයේ ෂූට් කරපු වීඩියෝස් වල ගැලපෙන්නේ නැති සීන්ස් ටිකක් තියෙනවා. ඒකේ පොඩි වීඩියෝස් ටිකක් හදත් ගන්න යන තියෙනවා. ඉතින් අපි බලමු අද දවසේ මොකද වෙන්නේ කියලා. මට ඒ ඔඩේකදී කරන් තියෙන්නේ
නිකන් ලෝගෝස් 6ක් තියෙනවා. ක්ලයන්ට් ලෝගෝස් 6ක් තියෙනවා. ඒ ලෝගෝස් 6 රීඩිසයින් කරලා ඒකෙන් පැන්ස් 3ක් හදන්න තමයි තියෙන්නේ. ඉතින් ක්ලයන්ට්ගේ ඒ රීඩිසයින් කරනවා කියන්නේ කිසි ක්වොලිටියක් නැහැ ලෝගෝස් වල. ඒක නිසා ඒ ලෝගෝස් ටික රීක්‍රියේට් කරලා ඒකෙන් සිම්පල් පැන්ස් 3ක් හදන්න තමයි තියෙන්නේ. මට ඒකේ හදන ඩිසයින්ස් ටික නම් පෙන්වන්න බැරි වෙයි. මොකද ක්ලයන්ට්ගේ පර්සනල් ඩේටා නේ. ගයිස් මයිඩි ලනුගාවා මේ අපිට ඕන කරන්න වීඩියෝස් ටික ගන්න. දැන් අපි ඉන්නේ බත්තර මොල්ලේ. දැන් වෙලාව 5:00යි. මයිඩිලා බෝඩුමට ආවා. ඉතින් මේ දවස්වල මේ අපිට ෆයිනල් එක්සෑම් ඔක්කොම ඉවර වෙලා පොඩි නියෝඩ් එක්සෙට් වෙලා තියෙන්නේ. මම කරන ස්පෙෂලායිසේෂන් එකේදී මේ ෆයිනල් එක්සෑම් එකෙන් පස්සෙත් පොඩි අසයින්මන්ට්ස් ටිකක් තියෙනවා කරන්න. ඒ අසයින්මන්ට්ස් ටික ලබන මාසේ මැද හරියක් වගේ යනකම් ඇදෙනවා. ඉතින් ඒක නිසා මේ දවස් ටිකේ පොඩි මේ නියෝඩ් එක්සෙට් වෙලා තියෙන නිසා ගෙදර යන්නත් ඕන. මෙහි අර දැන් කරන් යන වැඩ ටික කරලා ඉවර වෙලා මම අනිද්ද වගේ යන්න හිතාගෙන ඉන්නවා. මම දන්නේ නැහැ මේ වැඩ ටික ඉවර කරන්න පුළුවන් වුණොත් අනිද්දට යනවා. ඊළඟ vlog එක බොහෝ දුරට ගෙදර ඉඳන් තමයි දාන්නේ. ඉතින් අද ඔයාලට දෙන්න තිබුණ අප්ඩේට්ස් ටික ඔච්චරයි. හෙට මොනවා හරි විශේෂ දේවල් ටිකක් වුණොත් මම ඔයාලට පෙන්නන්නම්. කෝසයාගේ 1TB එකක් තියෙන්නේ. මට මත ප්‍රයිස් එක 36000ක් වගේ වුණා. මට බ්‍රෑන්ඩ් එක නම මතක නැහැ හරියට. ඔව්. හා. හරි මම මේ දෙහිවලේකට ආවම හරිනේ. හරි thank you. ගයිස් අද vlog එකේ තුන්වෙනි දවසේ ඉතින් අද 5 එකේ වැටියක් කියලා මම ඇවිල්ලා උදේ කැම්පස් එකට ඇවිල්ලා කරා. මේ මොකද බෝඩිමේ සද්දපද්ද වැඩි ඒක මට වැඩ කරන්න බැරි කේස් එකක් තියෙන. ඒක නිසා මම උදේම මේ කැම්පස් එකට ආවා. ඊට පස්සේ දැන් මගේ හાર્ඩ් ඩිස්ක් එකේ මම පෝටබල් හાર્ඩ් ඩිස්ක් එකේ මගේ වැඩ ඔක්කොම සේව් කරන්න. ඉතින් ඒකේ වයර් එකේ පොඩි කේස් එකක් ගිහින් තියෙනවා වැඩ කරන්නේ නැහැ. ඉතින් දැන් අනොටෙක් කියලා කෝල් කරාට පස්සේ එයාලා කිව්වා අරන් එන්න කියලා. මම කලින් දාපු වීඩියෝ එක දැන් මේ මාසෙකට විතර පස්සේනේ. එතකොට මම වීඩියෝ එක දාද්දි මට හිතුණා views 2000ක් වගේ ගිහින් නවතී කියලා. හැබැයි කොටා හිටපු නිසාද දන්නේ නැහැ views 6600ක් ගිහින් තියෙනවා දවස් 3ක් වගේ ඇතුළත. කේබල් එක සමහරවිට වැඩ කරන්නේ නැතුව යනවා. ඩිටෙක්ට් වෙනවා. ඔව් ඒ කියන්නේ සමහරවිට ප්ලග් කරාම පේන්නේ නැතුව යනවා. ඔන්න ඔය විදිහට තමයි මගේ මේ දවස් දෙක තුන ගෙවුනේ. ඉතින් දැන් නම් වෙලාව 12ට විතර ඇති. මම මේ ඔස්මෝකට් 4 එකට ආපු අර ලයිට් එක වගේ එකක් තියෙන අයිටම් එක. අන්න ඒක ප්ලග් කරලා තමයි මේ වීඩියෝ එක ගන්නෙ. ඉතින් දැන් මං 5 එකේ ආපු රිවිෂන් එකක් හදා හිටියේ. එහෙනම් අපි ඊළඟ vlog එකෙන් හම්බෙමු.